දන්නවද? අපි හැමෝගෙම ජීවිත එකම විදිහට ගලාගෙන යන්නේ නැහැ. අපි හැමෝම ආසයි අපේ ජීවිත සතුටින් විතරක්ම පිරීලා ඉතිරිලා යනවට. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ කියලා ප්‍රායෝගිකව ඔබත් මමත් හොඳ ආකාරම දන්නවා. මොකද අපි එක එක්කෙනාගේ ජීවිත කතා ලියවිලා තියෙන විදිහ හරි වෙනස්. ඉතින් එහෙම වෙනස් වෙලා යන ජීවිතේ එක් පැතිකඩක් ගැන තමයි අද මම කතා කරන්නේ. හිතන්න දෙන්නෙක් ආදරය කළා එයාලගේ බැඳීම විවාහයකින් කෙලවර වෙනවා කියලා. විවාහයට පැමිණිය කියලා කවමදාවත් දෙදෙනෙක් එක්කෙනෙක් වෙන්නේ නෑ. මොකද සිතන සිතුම් පැතුම් ආකල්ප ගති පැවතුම් හැසිරීම් රටා එක්කෙනාගේ එක්කෙනාට හරි වෙනස්. බැඳීමකදී වෙන්න ඕනි අනිකාගේ වෙනස්කම් තේරුම් අරගෙන ඒ වෙනස්කම් යහපත් විදියට හසුරවාගෙන අවංකව ජීවත් වෙන්න එක. හැබැයි ගොඩාක් බැඳීම් කැඩිලා බිඳලා යන්නේ ඒ දේ හරියට තේරුම් නොගැනීම තුළ. දෙන්න අතර යම්කිසි නොගැලපීමක් සිදුවෙන අවස්ථාවකදී යම්කිසි නොගැලපීමක් දැක්කොත් අනිකාට කෑගහන්නේ නැතුව අනිකාට වරද පටවන්නේ නැතුව පුළුවන් නම් අපිට ඒක ඒ වරද ඒ වෙනස්කම ආදරයෙන් තේරුම් කරලා දෙන්න ආදරෙන් කියලා දෙන්න කොච්චර හොඳයිද. හැබැයි බහුතරයක් පවුල්වල ඒ දේ වෙන්නේ නැහැ. දන්නවද? සමහර මිනිස්සු ඉන්නවා එයාලා තව කෙනෙක්ට පේන්න තමන්ගේ පාර්ට්නර්ට ආදරෙන් කතා කරන්න කැමති නෑ. ආදරෙන් ළඟින් ඉඳලා ආදරේ බෙදන්න කැමති නෑ. හැබැයි ඒ මිනිසුන්ට පුළුවන් තමන්ගේ පාර්ට්නර්ට තව කෙනෙක් ඉදිරියේ කෑ ගහන්න. කෑ ගහලා බනින්න. හැබැයි ඒ මිනිසුන්ට තේරෙන්නේ ඒ වගේ වෙලාවකට තමන්ගේ පාර්ට්නර්ට මොන වගේ වේදනාවක් හිතට දැනෙනවද ඇතිද කියලා. එහෙම දුකක් දැනෙනවද කියලාවත් අංශු මාත්‍රයක හැඟීමක්වත් එයාලට දැනෙන්නේ නැහැ. ඒත් ඒ වගේ වෙලාවට දෙන්නම කේන්ති අරන් කෑ ගහනවට වඩා දෙන්නගෙන් එක්කෙනෙක්ට පුළුවන් නම් නිශ්ශබ්ද වෙන්න. මම දකින්නේ අන්න එතනයි දිනුම තියෙන්නේ. නිහඬ වීම තුළ. මොකද කේන්තියෙන් එන මනුස්සයෙක්ට කිසිම වෙලාවක හරි වැරද්ද තේරුම් ගන්න අමාරුයි. අපි හරි වැරද්ද පෙන්වා දෙන්න හැදුවත් ඒකත් හරහට පේන අවස්ථාවන් වැඩි. ඉතින් අපිට පුළුවන් නම් කේන්තිය නිවුණු වෙලාවක කතා බහ කරලා ඒ ප්‍රශ්න විසඳ ගන්න. ඒකත් ගොඩක් වටිනවා. මොකද කේන්ති යන වෙලාවක අපේ කටින් පිට කරන වචන දෙන්නම එකට කේන්ති අරගෙන දෙන්නට කියාගන්න වචන අපි මොන වගේ වචන පිට වෙයිද ආපහු සිත් රිදීම් වෙන වචන පිට වෙයිද අපි දන්නේ නැහැ. මොන වගේ දේවල් අපිට කියවෙයිද කියලා. ඉතින් වචන කියන දේ කිව්වට පස්සේ ආපහු ඇදලා ගන්න බැහැ. ඒ වගේම තමයි වචනයකට පුළුවන් මිනිස්සෙක්ගේ හදවත කීතු වලට ඉරලා දාන්න, හදවත බිඳලා දාන්න, කඩලා දාන්න. බැඳීමක තියෙන ශක්තිමත් භාවය බිඳලා දාන්න. ඉතින් අන්න ඒ නිසා බහින් බස්සීමකදී දෙන්නම එකවර කේන්ති ගන්නවට වඩා දෙන්නගෙන් එක්කෙනෙක් නිහඬ වුණොත් සමහර විට ඒ අවස්ථාවෙන් පස්සේ එළඹෙන මොහොතේ සිට බැඳීම තිබුණටත් වඩා හොඳට ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න නිහඬ වීම කියන්නේ කිසිම මොහොතක
අපරාධවීම නෙමෙයි. ඉතින් සතුරෙන් ජීවත් වෙන්න අද මාව අහන් ඉදියා ඔයගොල්ලෝ හැමෝටම වෙද සරණයි.